everyone, welcome to Isho vlog. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අද මගේ චූටි පුතාගේ YouTube channel එකට. ඉතින් අද දවසේදී මම මේ channel එකේ මේ වීඩියෝ එක කරන්නේ චූටි පුතාගේ දවසේ කෑම. ඒ කියන්නේ උදේ කෑම, දවල් කෑම සහ රාත්‍රී කෑම කොහොමද මම මොනවද චූටි පුතාට දුන්නේ කියන දේ තමයි ඔයත් එක්ක share කරගන්නේ. ඉතින් subscribe කරලා එකතු වෙන මගේ channel එකට චූටි පුතාගේ videos දිගටම දාන්න මම සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් ඉක්මනට යමු අද වීඩියෝ එකට. මේ තියෙන්නේ චූටි පුතාගේ උදේ කෑම එක. මේකට මම දම්බත්ල සහ අලු කෙසෙල් එකතු කරගෙන තියෙනවා. ඉතින් මේ දෙක දෙන්න හදාන්නේ මම පොල් එක්ක. ඉතින් ගොඩාක් රසයි උදේ කෑම එකට. පෝෂණීය ගොඩාක් පෝෂණීය තියෙනවා. ඉතින් මේ දෙකට ගොඩාක් ආසයි චූටි පුතා. ඉතින් මම පොල් එක්ක මේකට පොල් එකතු කරලා පොඩි පොඩි ගුලි හදලා තමයි බබාට දෙන්නේ. ඉතින් බබා හරි ආසාවෙන් කනවා. සාමාන්‍යයෙන් උදේ කෑම එක උදේ 8 වෙද්දි වගේ තමයි පුතා කෑම කන්නේ. ඉතින් මේකට මම තව සීරියල් ටිකකුත් මම හදාගත්ත සීරියල් ටිකකුත් දැම්මා. ඒ වගේම පොල් ටිකකුත් දාලා මේ විදිහට පොඩි පොඩි බෝල කරලා බබාට කවන්න පුළුවන්. බබා හරි ආසාවෙන් කනවා සහ බබාගේ බර වැඩි කරන්නත් ගොඩාක් ප්‍රයෝගී වෙන දෙයක් තමයි අලු කෙසෙල් සහ බතල කියන්නේ. ඉතින් මම උදේ 8 වෙද්දී බබාගේ කෑම එක සූදානම් කරගන්නවා. මොකද ඒ වෙලාවට තමයි යාට බඩගිනින වෙලාව. ඊට පස්සේ මම ඉතින් කෑම එක හෙමින් කවා ගන්නවා. ඉතින් මේ වගේ පරිසරයක් පේන තිබ්බහම බබා හරි ආසාවෙන් කෑම ටික කනවා. ඉතින් ඒ තමයි බබාගේ උදේ කෑම වේල. දැන් වෙලාව උදේ 10යි. ඉතින් මේ වෙලාවට ෂොරි පුතාට ස්නැක් ටයිම් එක තමයි තියෙන්නේ. ඉතින් 10ට අද මම හිතුවා ළඟට පෙරයි කෙසෙල් බබාට දෙන්න කියලා. ගොඩක් වෙලාවට ස්නැක් ටයිම් වලට මම බබාට පළතුරක් තමයි දෙන්නේ. ඉතින් එයා හරි ආසාවෙන් කනවා. ළඟට පෙර කෙසෙල් කියන්නේ ගොඩක් හරි ආසාවෙන් එයා කන දෙයක්. ඉතින් 10 වෙනකොට එයාට මේ විදිහට පළතුරක් දෙනවා මම. ගොඩක් වෙලාවට ගස් ලැබු අඹ කෙසෙල් මේ දේවල් එකතු කරලා තමයි ස්නැක් එක හදලා දෙන්නේ. ඉතින් 10ට කෑම වලින් පස්සේ මම 11ට වගේ බබාව වොෂ් කරලා මේ විදිහට තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් එයා ෂුටක් වෙලා මේ විදිහට ඉඳලා සෙල්ලම් කරලා එයාට නිදිමත එනවා. ඊට පස්සේ එයා ඒ වෙලේ නිදිය ගන්නවා. මේ තියෙන්නේ චුටි පුතාගේ දවල් කෑම එක. ඉතින් සාමාන්‍යයෙන් 2 වගේ වෙනකොට චුටි පුතාට බඩගිනියනවා. එයා නිදාගෙන නැගිටිනකොට සාමාන්‍යයෙන් 1:00 වගේ වෙනවා. ඉතින් චුට්ටක් වෙලා තියන් ඉඳලා මම 2ට තමයි කෑම එක දෙන්නේ බබාට. ඉතින් අද මම කෑම එකට එකතු කරගන්න කියලා හිතුවා සුවඳල් හාල්, පරිප්පු, අල, වට්ටක්කා, මාළු, නිවිති. මෙන්න මේ ටික මම එකතු කරගන්න කියලා හිතුවා බබාගේ කෑම එකට දවල් කෑම එකට. ඉතින් මේ ඔක්කොම ලිපේ තියාගෙන බබාට මේකට 3-5 ටිකක් දාලා ඒ වගේම ගිතෙල් ටිකක් දාලා මේ කෑම එක හදා ගන්නවා. ඉතින් ගොඩක් කෑම රුචිය වැඩි වෙන්නත් බලපානවා 3-5 කුඩු කියන බබාගේ. ඒ වගේම අමතක කරන්නේ නැහැ මම ලුණු සුදු ලුණු කරපිංච මේ දේවලුත් එකතු කරගන්නවා. ඉතින් මාස 8න් පස්සේ බබාලට මේ විදිහට ලුණු සුදු ලුණු කරපිංච දාලා ටෙම්පරාදු කරලා බබාගේ බත් එක හදලා දෙන්න පුළුවන්. ඒකෙන් බබාට සුවඳක් එනවා. ඒ වගේම කෑම රුචිය වැඩි වෙනවා. මේ වගේ දේවල් බබාට ප්‍රයෝජන විදියට ලැබෙනවා. ඉතින් මම දවල් 2ට දැන් කෑම එක දෙන්නයි දැස්තිය. ඉතින් මම හෙමින් චුටි පුතාට කවා ගන්නවා. ඉතින් චූටි පුතා මේ දවස් ටිකේ නම් ඉතින් බොහොම අමාරුවෙන් තමයි කැම ටික කවා ගන්න. මොකද දත් වෙන හින්දා පොඩි ප්‍රශ්න ඉතින්. ඊට පස්සේ අපි හවස 4 වෙද්දී පොඩ්ඩක් එළියට ආවා. ඉතින් චූටි පුතාට පොඩ්ඩක් එළිය පෙන්නන්න කියලා පොඩ්ඩක් ආවා එළියට. ඉතින් වෙනදට හවස 4 වෙද්දී ඉතින් බබාත් එක්ක සෙල්ලම් කර එයාට ස්නැක් එක හවස ස්නැක් එක දෙන ටයිම් එක. නමුත් අද චුට්ටක් එළියට ආවා. ඉතින් ඒ අතර එන්න කලින් බබාට පොඩි කෙසල් ගෙඩියක් වගේ දීලා තමයි එක්කන් ආවේ. නැත්තම් එයාට බඩගිනින හින්දා. ඉතින් මේ විදිහට පොඩ්ඩක් එළියට ඇවිල්ලා. ඉතින් මේ දවස්වල ගොඩාක් සරුංගල් යවන කාලේ බබාලා. ඉතින් ඒවත් චුට්ටක් බල ඉඳලා බබාට චුට්ටක් එළිය හුලං වදින්නත් එක්ක එළිය පරිසරය දකින්නත් එක්ක ඉඳලා අපි ඊට පස්සේ ගෙදර ගියා.
මේ තියෙන චොටු පුතාගේ ඩිනර් එක. ඉතින් රෑ 7 වෙද්දි බබා කෑම එක ගන්නවා. ඉතින් අද මම ඕට්ස් හදුවා බබාට. ඕට්ස්, කිරි, ඒ වගේම කෙසෙල් දාලා තමයි මේක හදාගත්තේ. ඉතින් රෑට ඕට්ස් ඒ වගේම උදේට ඕට්ස් දෙනවා කියන්නේ බබාගේ බඩ ගොඩක් පිරෙනවා. ඉතින් රෑට හොඳ නිින්දකටත් බබාට ගොඩක් හොඳයි මේ ඕට්ස් කියන්නේ. ඉතින් කෙහෙල් ගෙඩියක් දාලා දුන්නාම බබා හරි ආසාවෙන් කනවා. ඒ කෙහෙල් ගෙඩියන පැණි රසට. ඒ වගේම බබාගේ බර වැඩි වෙනවා මේ ඕට්ස් වලට. ඉතින් මේ විදිහට තමයි චොටු පුතාගේ අද දවසේ කෑම වේල ටික ගෙවුනේ. ඉතින් subscribe කරන්න මගේ channel එක. දිගටම චොටු පුතාගේ videos ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අතට ගිහින් එන්නම්. බබාගේ බර වැඩි වෙන කෑම වර්ග, baby tips මේ හැම දෙයක්ම මගේ channel එකෙන් ගේන්න පොරොන්දු වෙනවා. එහෙනම් ගිහින් එන්න සුබ දවසක්.